ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ DS ශ්‍රී ලංකා විසාඩ්ඩෙන් කියන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ හැරි පොටර් ලෝකයේ ඉතාමත් වැදගත් කොටසක් ගැනයි. ඒ තමයි හොග්වර්ට්ස් පාසලේ හවුස් 4. ග්‍රිෆින්ඩෝ, ස්ලිදරින්, රේවන්ක්ලෝ සහ හෆල්පෆ් කියන මේ හවුස් 4 සාමාන්‍ය නේවාසිකාගාර 4ක් විතරක් නෙමෙයි. මේවා හොග්වර්ට්ස් පාසලේ හදවත වගේම මායා ලෝකයේ ඉතිහාසය වෙනස් කළ බලවත් සංකල්ප 4ක්. ඔබ ග්‍රිෆින්ඩෝ කෙනෙක්ද? එහෙමත් නැත්නම් රේවන්ක්ලෝ හෝ හෆල්පෆ් කෙනෙක්ද? අද මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලනකොට ඔබේ හවුස් එක ගැන අලුත් දේවල් ගොඩක් දැනගන්න ලැබේවි. හොග්වර්ට්ස් ආරම්භ වූ හැටි. මීට වසර දහසකටත් කලින් මායාකරුවන් 4 දෙනෙක් එකතු වෙලා හොග්වර්ට්ස් පාසල ආරම්භ කළා. ඔවුන් තමයි ගොඩ්රිච් ග්‍රිෆින්ඩෝ, සලස්ලා ස්ලිදරින්, රෝවෙනා රේවන්ක්ලෝ සහ හෙල්ගා හෆල්පෆ්. මේ 4 දෙනාගේ අරමුණ වුණේ තරුණ මායාකරුවන්ට ආරක්ෂිතව ඉගෙන ගන්න ස්ථානයක් ලබා දීමයි. නමුත් කාලයත් එක්ක ඔවුන් අතර මතභේද ඇති වුණා. විශේෂයෙන් සලසා ස්ලිදරින් සහ අනෙක් ආරම්භකයන් අතර. ෂෝටින් හැට් එකේ උපත. පාසල ආරම්භ කළාට පස්සේ ලොකු ප්‍රශ්නයක් මතුවුණා. අලුත් සෙසුන් හවුස් වලට බෙදන්නේ කොහොමද? එවිට ආරම්භකයන් 4 දෙනා තමන්ගේ බුද්ධිය හා මායාව එකතු කරලා තමන්ගේ තොප්පියකට ජීවියක් ලබා දුන්නා. ඒ තමයි ෂෝටින් හැට්. අදටත් හොග්වර්ට්ස් එකේ සියලුම සිසුන් හවුස් වලට බෙදන්නේ මේ තොප්පියයි. ග්‍රිෆින්ඩෝ හවුස්. ග්‍රිෆින්ඩෝ හවුස් එක ආරම්භ කළේ ගොඩ්රිච් ග්‍රිෆින්ඩෝ. මේ හවුස් එක නිර්භීතකම, ධෛර්යය සහ නායකත්වය අගය කරනවා. මෙහි සංකේතය සිංහයෙක්. වර්ණ රතු, රන්වන් පාටින් ප්‍රසිද්ධ සිසුන්. හැරි පොටර්, හර්මයිනි ග්‍රේන්ජර්, රොන් වීස්ලි, ඇල්බස් ඩම්බල්ඩෝ. ග්‍රිෆින්ඩෝ සිසුන් බියෙන් පසුබට වෙන්නේ නැහැ. ග්‍රිෆින්ඩෝ හවුස් එකේ රහස්. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි ගොඩ්රිච් ග්‍රිෆින්ඩෝ සර්ඩ් එක. මේම කඩුව ගොබ්ලින් ලෝහයෙන් නිපදවා තිබෙනවා. එය සුදුසු ග්‍රිෆින්ඩෝ කෙනෙකුට අවශ්‍ය වෙලාවට පෙනී සිටිනවා. හැරි සහ නෙවිල් යන දෙදෙනාම මේ කඩුව භාවිතා කරලා වෝල්ඩමෝට්ගේ හෝක්‍රක්ස් විනාශ කළා. ස්ලිදරින් හවුස් එක. දැන් අපි බලමු හොග්වර්ට්ස්හි වඩාත්ම ප්‍රසිද්ධ හා විද්‍යාත්මක හවුසය. ස්ලිදරින්. මේ ආරම්භ කළේ ස්ලලසා ස්ලිදරින්. මෙහි සංකේතය සර්පයෙක්. කොළ රිදී වලින් වර්ණ ගැන්විලා තියෙනවා. මෙම හවුසේ අගය කරන්නේ අභිලාෂය, නායකත්වය, කපටි බුද්ධිය සහ අධිෂ්ඨානය. ස්ලිදරින්හි ගැන වැරදි අවබෝධය. හැරි පොටර් චිත්‍රපට බලපු ගොඩක් අය හිතන්නේ ස්ලිදරින් කියන්නේ නරක අයගේ හවුස් එක කියලා. නමුත් ඒක සම්පූර්ණ ඇත්ත නෙවෙයි. සෙවරස් ස්නේප්, හොරෙක්ස් ලොග්ගෝන්, මර්ලින් වගේ ප්‍රසිද්ධ චරිතත් ස්ලිදරින්හි හිටියා. ඒ නිසා ස්ලිදරින් කියන්නේ නපුරු හවුස් එකක් නෙමෙයි. චැම්බර් ඔෆ් සීක්‍රට් එකේ රහස. සලසා ස්ලිදරින් හොග්වර්ට්ස් ඇතුලේ රහස් කාමරයක් හදලා තිබුණා. ඒ තමයි චැම්බර් ඔෆ් සීක්‍රට්. එහි බැසිලිස්ක් නම් දැවැන්ත සර්පයෙක් සැඟවී සිටියා. වසර ගණනාවකට පස්සේ ටොම් රිඩ්ල් ඒ රහස භාවිතා කළා. රේවන්ක්ලෝ හවුස. රේවන්ක්ලෝ ආරම්භ කළේ රෝවෙනා රේවන්ක්ලෝ කියන එක්කෙනා. මෙහි සංකේතය රාජාලියෙක්. නිල් සහ ලෝකඩ වගේ වර්ණ වලින් ගැන්විලා තිබුණා. මෙම හවුසේ අගය කරන්නේ බුද්ධිය, නිර්මාණශීලීත්වය, ඉගෙනීම, ප්‍රඥාව. රේවන්ක්ලෝහි විශේෂත්වය. රේවන්ක්ලෝ කුළුණට ඇතුළු වෙන්න මුරපදයක් නැහැ. ඒ වෙනුවට ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ඕනේ. ඒ නිසා රේවන්ක්ලෝ සිසුන් හැම විටම සිතන්න ඉගෙන ගන්නවා. ලූනා ලෝගුඩ්. රේවන්ක්ලෝහි වඩාත්ම ජනප්‍රිය ලූනා ලෝගුඩ්. ඇය අමුතු වගේ පෙනුනත් ඇය ඉතා බුද්ධිමත් සහ නිර්මාණශීලී කෙනෙක්. හැරිට අවශ්‍ය වූ අවස්ථා ගණනාවකදී ඇය උපකාර කළා. හෆල්පෆ් හවුස්. දැන් අපි කතා කරමු බොහෝ දෙනා අවතක්සේරු කරන හවුසය ගැන. හෆල්පෆ්. මේ ආරම්භ කළේ හෙල්ගා හෆල්පෆ්. සංකේතය බජ. වර්ණ කහ කළු. හෆල්පෆ්හි සැබෑ ශක්තිය. හෙල්ගා හෆල්පෆ් කිව්වේ
මෙම හැම සිසුවෙක්ම පිළිගන්නවා. ඒ නිසා හෆල්පෆ් හවුසේ සාධාරණත්වය, පක්ෂපාතීත්වය සහ වෙහෙස මහන්සිය අගය කරනවා. සෙඩ්රික් ඩිගිරි. සෙඩ්රික් ඩිගිරි හෆල්පෆ්හි විශිෂ්ටතම සිසුවෙක්. ඔහු නිර්භීත, සාධාරණ සහ ගෞරවනීය චරිතයක්. ට්‍රයිවිසාඩ් ටූර්නමන්ට් එකේදී ඔහුගේ හැසිරීම හෆල්පෆ් අගයන් පෙන්නුම් කළා. නෙව්ට් ස්කැමන්ඩ්. ෆැන්ටස්ටික් බීස්ට්ස් කතා මාලාවේ ප්‍රධාන චරිතය වන නෙව්ට් ස්කැමන්ඩ් ද හෆල්පෆ් කෙනෙක්. ඔහු ලෝකයේ ප්‍රසිද්ධම මායා සත්ව විශේෂඥයෙක් බවට පත් වුණා. හවුස්කප් තරගය. සෑම වසරකම හොග්වර්ට්ස්හි හවුස්කප් තරගයක් පැවැත්වෙනවා. සිසුන්ගේ හැසිරීම සහ දක්ෂතා අනුව ලකුණු ලබා දෙනවා. වසර අවසානයේ වැඩිම ලකුණු ලබාගත් හවුසේ ජයග්‍රහණය කරනවා. ක්විඩිච් සහ හවුස් තරග. ක්විඩිච් තරගත් හවුස් අතර තරගකාරීත්වය වැඩි කරනවා. හැරී පොටර් ග්‍රිෆින්ඩෝ කණ්ඩායමේ සීක වුණා. මෙම තරග හොග්වර්ට්ස් ජීවිතයේ වැදගත් කොටසක්. හවුස් එකක් මිනිසෙකු නිර්වචනය කරනවද? ඩම්බල්ඩෝ එක් අවස්ථාවක කිව්වා අපේ හැකියාවන්ට වඩා අපේ තේරීම් අපිව නිර්වචනය කරනවා කියලා. ඒ නිසා හවුස් එකක් ඔබේ අනාගතය තීරණය කරන්නේ නැහැ. හැරි ස්ලිදරින් ගියා නම්. ෂෝටින් හැට් මුලින් හැරීව ස්ලිදරින් වෙත යවන්න හිතුවා. නමුත් හැරි ඒක ප්‍රතික්ෂේප කළා. හැරි ස්ලිදරින් ගියා නම් මුළු කතාවම වෙනස් වෙන්න තිබුණා. හොග්වර්ට්ස් සටනේදී හවුස් හතරම බැටල් ඔෆ් හොග්වර්ට්ස් අවස්ථාවේ හවුස් හතරේම සිසුන් වෝල්ඩමෝර්ට්ට එරෙහිව සටන් කළා. එදා ග්‍රිෆින්ඩෝ, ස්ලිදරින්, රේවන්ක්ලෝ සහ හෆල්පෆ් අතර වෙනස්කම් අමතක වුණා. හොග්වර්ට්ස් හවුස් හතර කියන්නේ පාසලේ නේවාසිකාගාර හතරක් විතරක් නෙවෙයි. ඒවා මානව ගුණාංග හතරක් නියෝජනය කරනවා. ග්‍රිෆින්ඩෝ ධෛර්යය, ස්ලිදරින් අභිලාෂය, රේවන්ක්ලෝ ප්‍රඥාව, හෆල්පෆ් පක්ෂපාතීත්වය. ඔබ හොග්වර්ට්ස් එකට ගියා නම් ෂෝටින් හැට් ඔබ යවන්නේ මොන හවුසයටද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඉතින් හැරී පොටර් හොග්වර්ට්ස් එකේ හවුසස් ගොඩක් තිබෙනවා. ඒ කියන්නේ 4ක්. ඒ 4 විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ වීඩියෝ අපි මේ YouTube channel එකෙන් කතා කරමු ඉස්සරහට. ඔබේ අදහස කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න සහ තවත් හැරී පොටර් රහස් දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. DS ශ්‍රී ලංකා විසාල්ට්